දිනේෂ් මුතුගල සර් අපි දන්නවා හැමෝම ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම ප්‍රමුඛම බයොලොජි උගන්වන, ඒ කියන්නේ ජීව විද්‍යාව උගන්වන ගුරුවරු කීප දෙනාගෙන් කෙනෙක්. අතනම ගත්තොත් ප්‍රමුඛම ගුරුවරු දෙදෙනාගෙන් කෙනෙක් කිව්වත් නිවැරදි. එතකොට දිනේෂ් මුතුගල සර් ළඟදී ක්ලාස් එකක කරපු පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම දැක්කා TikTok එකෙන්. මම ඒක පොඩක් ක්‍රොප් කරලා ගත්තා. මුලින් අපි ඒක පොඩක් බලලෙමු මොනවද සර් එතනදී කියන්නේ කියලා. ජිම් එකට ගිහිල්ලා ඒ ජිම් එකේ අයියා චන්දිම කියලා නාරම්මල කියන ජිම් එක හොඳ ජිම් එකක් ඒක. ඉතින් අනේ මේ හොඳ හරි නියතමානී අයියා කෙනෙක්. ඉතින් මිනිස්සයාගෙන් මම මේ ෂෙඩියුල් එක ගත්තා. දැන් කොහොමද කරන්න ඕන මේක උස්සන්න ඕන. අර මට දැන් මතකත් නෑ හරිද? ඒකේව තියෙනනේ බෙන්ච් ප්‍රෙස් කියයි. ඉතින් මේ ලිස්ට් එක හදාගන්න මම ඉතින් මිනිස්සයා හම්බුණා. එයා දන්නවා මේ පේශි ඔක්කොම සෙරේටස් වෙන් ප්‍රාලිස් එක මේ ඔක්කොම දන්නවා. ග්ලූටියස් කකා මේ දැන් එයා මේ ඔක්කොම ඒ මසල්ස් ගැන ඊළඟට ඒ වගේ තියෙන වේන් ශිරාර්ධමී ස්නායු වෙන තැන් හෂේරුව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ ඇයි මේ ඉලක්ක වලට හදවතින්ම පෙම්මදින කෙනෙක් ආදරේ තමන්ගේ වෘත්තියට ආදරේ ඒක ගැන හොයනවා. ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඕගලන්ට පේනවා ඒ ක්ලිප් එකේ සර් මොනවද කියලා තියෙන්නේ කියලා. ඊට අමතරව සර් කියන්නේ යම් කිසි දෙයකට ඔයගොල්ලන්ගේ තියෙන පැෂන් එක හැම වෙලේම තියාගන්න කියන එක තමයි සර් කියන්නේ. කියන්නේ ඔයගොල්ලෝ කරන වර්ක් එක කියනවා ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ද, ඇත්ලීට් කෙනෙක්ද, පවර් ලිෆ්ටර් කෙනෙක්ද, ටීචර් කෙනෙක්ද, ડોක්ටර් කෙනෙක්ද, නැත්නම් වෙන මොකක් හරි ප්‍රොෆෙෂන් එකක් කරන කෙනෙක්ද, ඒ ප්‍රොෆෙෂන් එක අදාළ නැහැ. තමන් කරන දේ ගැන පැෂන් එකක් තියෙන කෙනා තමයි ඒ තමන් කරන දේ හොඳට කරන්න කියන එක තමයි සර් එතනදී කියන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතනදී මතක තියාගන්න ඕනේ අපි මෙතන අපේ channel එකේ වැඩිම කතා කරන්නේ ෆිට්නස් හෙල්ත් සම්බන්ධ දේවල් නිසා ඔයගොල්ලෝ මෙතනදී විතර මතක තියාගන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ ෆිට්නස් හෙල්ත් සම්බන්ධ මොනවා හරි කියනවා ඇත්ලීට් කෙනෙක් නම් කෝච් කෙනෙක් නම් ට්‍රේනර් කෙනෙක් නම් ඒ වගේ මොනවා හරි නැත්නම් නියුට්‍රිෂන් සම්බන්ධ මොනවා හරි ඇඩ්වයිසර්ස් දෙන ඩයට් ප්ලෑන්ස් හදන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. නොලෙජ් එකක් නැතුව නිකන් past experiences වලින්ම විතරක් මේ වැඩේ හරියට කරන් යන්න බෑ. past experiences එක knowledge එක තියනවා කියන්නේ ඒක extra qualification එකක් වගේ තමයි. ඊට අමතරව ඕනම කෙනෙක්ට මේ field එකේ දෙයක් හරියට ඉගෙන ගත්තොත් අලුත් දෙයක් කරන්න පුළුවන්, හොඳ athletesලා බිහි කරන්න පුළුවන්. ඒ වගේම නැත්නම් එයාට එයාගේ personal achievements වලට යන්න පුළුවන් ලේසි. නමුත් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ මෙතන බොරුවට වවා ගෑම් තමයි මෙතන ගොඩක්ම තියෙන්නේ. කියන්නේ තමන් හරියට දෙයක් දන්නෙත් නැහැ. ඒක අනිත් අයට හරියට කියලා දෙන්නෙත් නැහැ. නමුත් ලොකු ගණන් වල අය කරනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් දෙන්න, ඩයට් එකක් දෙන්න, ඊට පස්සේ normal workout plan එකක් දෙන්න. කියන්නේ සමහර ගණන් එහෙම බය හිතෙනවා දැන්. කියන්නේ මේ වගේ ගණන් දීලා කියන්නේ කොච්චර සාධාරණද කියන එක ගැන ලොකු ගැටලුවක් වෙනවා. කියන්නේ ෂෙඩියුල් එක ගත්තත් එහෙම personalized schedules උත් නෙමෙයි ඒගොල්ලෝ වෙනම කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා ඒගොල්ලෝ කලින් හදපු ප්‍රී ෂෙඩියුල්ස් තියෙනවා. ඒවා තමයි ඒගොල්ලෝ හැමෝටම දෙන්නේ. කියන්නේ එකම ෂෙඩියුල්ස් තමයි හැමෝටම දෙන්නේ. ඉතින් දැන් ෂෙඩියුල් එකක් හදන එක, ඩයට් ප්ලෑන් එකක් හදන එක පර්සනල් ට්‍රේනර් කෙනෙක්ගෙන් කරගන්නවා නම් ඒක පර්සනලයිස් වෙන්න ඕනේ. කියන්නේ ඒක පුද්ගලයාගේ ඇඟේ ස්වභාවය, පුද්ගලයාගේ කියන්නේ බොඩි ටයිප් එක, මෙටබොලිසම් රේට් එක, දැනට තියෙන බොඩි වේට් එක, ඊට පස්සේ යාගේ තියෙන පර්සනල් ගෝල් එක, ඊට පස්සේ එයා මොකද්ද කරන ස්පෝර්ට් එක, එයා ඇත්ලීට් කෙනෙක්ද නැත්නම් එයා බොඩි බිල්ඩර් කෙනෙක්ද, පවර් ලිෆ්ටර් කෙනෙක්ද, එහෙම නැත්නම් එයා නෝමල් non communicable disease නවත්ත ගන්න කරන කැලිස්තෙනික් ඇත්ලීට් කෙනෙක්ද මොකද්ද කියන එක මත මේ schedules ඊට පස්සේ diet plans workout plans මේ හැමදේම වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි එකක් ඔයගොල්ලෝ workout plan එකක් හරි diet plan එකක් හරි කාගෙන් හරි ගන්නවා නම් ඒ කෙනාගේ qualifications මුලින්ම බලලා ඉන්න. ඒ කියන්නේ එයා ඒ දේවල් දෙන්න qualified කෙනෙක්ද කියලා. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් එයා කලින් ට්‍රේන් කරපු ඇත්ලීට්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ගේ රිසල්ට්ස් කොහොමද කියන එක. එහෙම නැත්තම් හොඳම දේ අපි දන්නන්නේ ඇත්තද බොරුද කියන්නේ කියලා. ඒ ඇත්ලීට්ස්ලා හොයාගන්න පුළුවන් නම් ඒගොල්ලන් අහලා බලන්න. මේ ට්‍රේනර්ගේ මේ කෝච්ගේ ට්‍රේනින් මෙතඩ්ස් හොඳයිද, ඩයට්ස් හොඳයිද, ඔයාලට රිසල්ට්ස් තිබ්බද, රිසල්ට්ස් එන්න කොච්චර කල් ගියාද, ඔයා මෙයාගෙන් විතරද උපදෙස් ගත්තේ නැත්නම් මෙයාගෙන් උපදෙස් ගන්න ගමන් තව කෙනෙක්ගෙන් ගත්තද? ඒ වගේ දේවල් හොඳට හොයලා බලන්න. ඊට අමතරව තමයි අනිත් දේ ඔයා කොහේ හරි ෆීල්ඩ් එකේ වැඩ කරන් යනවා නම් පුරුදු වෙන්න ස්වාධීන වෙන්න. ඒ කියන්නේ තව කෙනෙක් මත යැපෙන්න එපා. ඒ කියන්නේ අපි කියනවා පාර්ට්නර්ෂිප්ස් එහෙම ලොකුවට
තියාගන්න යන්න. මම කියන්නේ සුහදතා ෆ්‍රෙන්ඩ්ෂිප් ගැන නෙමෙයි මම කියන්නේ පාර්ට්නර්ෂිප්ස් ලොකුවට තියාගන්න. මොකද එක පාර්ට්නර් කෙනෙක් වාව යම් තැනකදී අතහැරලා ගියොත් එහෙම එතනින් පස්සේ වාට සම්පූර්ණයෙන්ම ඔයාර ගොඩනගාගෙන ආපු දේ බිඳ වැටෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මේ chance එක කොයි වෙලේකවත් දෙන්න එපා. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකකට නැත්නම් ඔයගොල්ලන්ට මොකක් හරි ෆීල්ඩ් එකකට ස්පෝර්ට් එකකට පැෂන් එකක් තියෙනවා නම් ඒක කොයි වෙලේකවත් අතාරින්න එපා. සමහර කාලවල ඔයගොල්ලන් ගෙදර අය ඒකට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. වාගේ අම්මා තාත්තා, යාළුවෝ, මල්ලි අක්කා නංගි, අයියා, ඊට පස්සේ වාගේ වයිෆ් ඒ වගේ අය විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔයාට තේරෙනවා නම් ඔයා කරන දේ හරි කියලා. ඔයාට තේරෙනවා නම් ඔයා කරන්නේ ඔයාගේ කලින් ඉඳන්ම තිබ්බ පැෂන් එකට තමයි මේ වැඩ කරන්නේ. ඔයාට අනිවාර්යයෙන් මේකෙන් ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන් ඒක ඉස්සරහට කන්ටිනියු කරන්න. මම නිකන් නෝමල් එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. දැන් මම මුලින්ම ට්‍රේන් කරන්න පටන් ගත්තේ ආෆ්ටර් A level. මම ආෆ්ටර් A level කියන්නේ 2015 ඉඳන් 2016 වෙනකන් අවුරුද්දක් ට්‍රේන් කරා. ඊට පස්සේ තමයි මම කැම්පස් එකට යුනිවර්සිටි එකට ගියේ. ඒතකොට ඒ අවුරුද්ද ට්‍රේන් කරද්දි මම නෝමල් ඔයාලට මතකද කියලා මම දන්නේ නැහැ. ඒ කාලේ තිබ්බා ඒ වේ ප්‍රෝටීන් එකක්. ඒකේ නම මට හරියටම නම ඔලුවට එන්නේ නැහැ. කොමාරි අපි නිකන් උදාහරණයක් ගමුකෝ. හරි. කානිව වේ ප්‍රෝටීන් එක මම ගත්තා. මම ආරම් පාවිච්චි කරගෙන යද්දි ඉතින් ඒ කාලේ අම්මලා දින කොට හරි විරුද්ධයි. ඒක ගත්තා මොනවා වෙයිද දන්නේ නැහැ පුතා. අරව සවුත් වෙයි මේවා සවුත් වෙයි. යෝවා බොන එක හොඳ නෑ. ළමයි හම්බෙන්න වගේ කතන්දර ගොඩක් කිව්වා. මොකද පස්සේ කාලෙදී අපිම දැනගත්තා අධ්‍යයනය කරලා ඒකෙන් එහෙම වෙන්නේ නැහැ කියන එක සහ දැන් එහෙම පටන් ගත්තු ගමන මම දැන් එතනින් තමයි ඇනටොමි එක ගැන ආසිතුනේ. ඇනටොමි එක ගැන ආසිතලා වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කරනවා. වෛද්‍යවරයෙක් වෙලා දැන් අන්තිමේදී නියුට්‍රිෂන්, ඩයට් ප්ලෑනින්, ඊට පස්සේ සයිකොලොජි කවුන්සලින්, ස්පෝර්ට්ස් සයිකොලොජි, ඊට පස්සේ ඉන්ජරි ප්‍රිවෙන්ෂන්, ඊට පස්සේ නියුට්‍රිෂන්, පර්සනල් ට්‍රේනින්, ඒ වගේ ගොඩාක් ෆීල්ඩ්ස් වල ඩිප්ලෝමාස්, ඇඩ්වාන්ස් ඩිප්ලෝමාස් ඒ වගේ දේවල් කරලා දැන් යම් කිසි තත්ත්වයක ඉන්නවා. උපදෙස් දීම් කරනවා, channels කරන් යනවා. ඒ මම කියන්නේ මේ මේන් ජොබ් එක වෛද්‍ය වෘත්තියනේ. ඒ වෛද්‍ය වෘත්තියට අමතරව මම මගේ පැෂන් එක තියෙන්නේ බොඩි බිල්ඩින් වලට, පවර් ලිෆ්ටිං වලට සහ ෆිට්නස් සයිඩ් එකට. මම මේ පැෂන් එකත් කන්ටිනියු කරන් යනවා. මම ජිම් යනවා හවසට. මම කොච්චර වැඩ තිබ්බත් කොහොම හරි පොඩි ටයිම් එකක් කර අඩුම තරමේ මම කිලෝමීටර් 10ක් විතර බයිසිකලේ හරි පදින එක මම කරනවා. එතකොට අන්න එහෙම තමයි පැෂන් එකක් තියෙන කෙනෙක් වැඩ කරන්නේ. කොච්චර අමාරු වුණත් ඒ දේ අතාරින්නේ නැහැ. කොච්චර බාධාකාවක් කවුරු එපා කිව්වොත් ඒ දේ අතාරින්න නැතුව ඉස්සරහට කරන් යන එක තමයි පැෂන් එක කියන්නේ. ඒ නිසා ඔයගොල්ලොත් අනේ මගේ ඇඟ හැදෙන්නේ නැහැ නේ, කොච්චර ගෑවක් මහත් වෙන්නේ නැහැ නේ. අපි ජිම් ගියාට අපේ ඇඟවල ඕවාගේ හැදෙන්නේ නැහැ. පිටි ගහන්න නැතුව කොහොමද බං ඇඟවල හදන්නේ? කටු ගහන්න නැතුව කොහොමද බං ඇඟවල හදන්නේ? ඕවා නිකන් කතන්දර. කියන්නේ consistency and passion. ඔය දෙක තියෙනවා නම් ඔයාට ඕනම ගෝල් එකකට යන්න පුළුවන්. ක්‍රමානුකූලව, ක්‍රමවත්ව, නොනවත්වා නිවැරදි දේ කාලාන්තරයක් තිස්සේ කරගෙන යන එකෙන් තමයි ඕගලන්ට ඕගලන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. මම මේ ඉන්නේ මගේ ෆයිනල් ගෝල් එකකින් ගොඩාක් මෙහා. තාම 10%ක් වගේ තමයි මම කරන් තියෙන්නේ. තව 90ක් විතර ඉස්සරහට යන්න තියෙනවා. මම දන්නේ නැහැ මට 100% යන්න පුළුවන් වේද කියලා. නමුත් මම try කරනවා. ගොඩාක් බාධකෙයි, ගොඩාක් කට්ටිය කකුලෙන් අදී, අරෙන් අදී, මෙහෙන් අදී සමහර කට්ටිය සපෝට් කරයි, සමහර කට්ටිය පුෂ් කරයි. ඉතින් අපි දන්නේ කොහොමද ඒක ඉස්සරහට වෙන්නේ කියලා. නමුත් තමන් මේ ලෝකෙට ආවේ මොකක් හරි දෙයක් කරන්න නම් ඒ දේ නොකර මගින් නවත්තන්න එපා කියන එක තමයි මට ඕගොල්ලන්ට කියන්න ඕනේ. මේක ඇත්තටම ෆිට්නස් වත් ඕගොල්ලන්ගේ හෙල්ත් එකවත් ඉම්ප්‍රූව් කරගන්න ඩිරෙක්ට් බෙනිෆිෂල් නොවුනත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතයට යම් කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. සෝ මේ ෆිට්නස් ජර්නි එක අනිවාර්යෙන් එකතු වෙලා හොඳ දෙයක් කරමු. ඉස්සරහට දිගටම මම YouTube වීඩියෝස් හොඳ ඒවා දානවා ඔයගොල්ලෝ බලන්න. දැන් ෂෙඩියුල්ස් ගැන, ඩයට්ස් ගැන තමයි ගොඩක් කට්ටියන් ඉන්ට්‍රස්ට් එක දෙනවා. මම ඒවා ගැනත් ගොඩක් වීඩියෝස් කරන්නම්. දන්න දේ දැන් ඔයගොල්ලෝ බලලත් ඇති මේ ලොකුවට මට TikTok වලින් නම් මට සතපාරක්වත් හම්බෙන්නේ නැහැ. මම ඒ කියන්නේ දන්න දේ කියලා දීලා ලබන්න සතුටක්. ඒකෙන් තමයි මම ලබන සතුට. කියන්නේ මාව දැන් ගොඩක් අය දැනගෙන තියෙනවා. ඒක එක්තරා සතුටක්. ඊට අමතරව දන්න දේ කියලා දෙන්න ඒක ඒතර ටිකක් මගේ ජනුම රිෆ්‍රෙෂ් වෙනවා. දැන් ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් කියලා දෙන්න කලින් මම ඒක ආපහු රිෆර් කරනවා. ඒක ගැන තියෙන රිසර්ච් කියවනවා, පොත් කියවනවා. කියවලා රෙඩි වෙලා තමයි ඒක මම කියලා දෙන්නේ. එහෙම නැතුව මොකක්වත් බලාගෙන කියවනවා, ස්ක්‍රිප්ට් කරනවා. ඒ මොකුත් මම කරන්නේ නැහැ. මොකක් හරි chart එකක් ගහලා මම ඒක ඩෙඩ් ලිෆ්ට් වීඩියෝ එකක් කරා. ඒක කරේ අර කරුණු මිස් නොවෙන්න
මොකද කොහොමද රචනාවේ කඩපාඩම් කරන් කියනකට වඩා ලේසි කරුණු ටික බේසික් එක ගහගත්තා නම් මට මම දන්න දේවල් ටික ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේ. ඒ වගේම තමයි ඒ වගේ වීඩියෝස් වැඩිපුර ඕන ඔයගොල්ලෝ එකට පාලින් කමෙන්ට් එකක් දාන්න. උතර ඒ වගේ වීඩියෝස් වැඩිපුර කරන්නම්. සහ ඔයගොල්ලෝ ඉස්සරහට ඉල්ලලා තියෙනවා මම ඔය ක්‍රියේටින් මේ ප්‍රෝටීන් අශ්වගන්ධ ඊට පස්සේ බොස් වෙලා ග්‍රීන් ටී කියන වීඩියෝස් කරා. නමුත් ආය කට්ටිය අහනවා ඒවා කරන්න ඒවා කරේ නැද්ද ඒවා කරන්න. මම පරණ වීඩියෝස් බලන්න කිව්වම ඒවා ගොඩාක් පහළ තියෙන නිසා ඒගොල්ලන්ට හොයාගන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. ඒවා ගැන තායි මුලින් ඉඳන් ලස්සනට අර වගේ charts ගහලා වීඩියෝස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. සෝ අපි ඉස්සරහට හොඳ වීඩියෝස් වලින් හම්බු. සෝ හැමෝම ෆිට්නස් තෝරගත්තු කට්ටිය ෆිට්නස් ට්‍රේනින් එකක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කට්ටිය හැමෝටම මම අනාගතයට සුබපතනවා ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න කියලා. ඒ කියන්නේ අපි මේ ඉන්න ලෙවල් එකට දැන් මම ඉන්නේ හොඳ ලෙවල් එක ලොකු ලෙවල් එක නෙමෙයි නෝමල් ලෙවල් එක නම් ඒ ලෙවල් එකට වඩා ඉස්සරහට ගිහිල්ලා හොඳ ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් බොඩි බිල්ඩර් කෙනෙක් කැලිස්තෙනික් ඇත්ලීට් කෙනෙක් පවර් ලිෆ්ටර් කෙනෙක් නැත්නම් අඩුම තරමේ හොඳ හෙල්දි පර්සන් කෙනෙක් විදියට මේ ලෝකේ ජීවත් වෙන්න ඕගොල්ලන්ට අනාගතයේ පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.